අද දිනේ සිරුට ඩාන්ස් ස්ටාර්ස්ගෙන් ඔබේ ආදරණීය තාරකාවන් නර්තනයේ යෙදෙන්නේ වසර 2005 නිර්මාණය වූ වඩාත් නැවුම් ජනප්‍රිය හින්දි ගීතවලටයි. ඔව් අදත් අපේ තරඟකරුවන් අගය කිරීම සඳහා අපි විශේෂ ආරාධිත කලා ශිල්පියෙකුට ආරාධනා කරා. ඔව් 964 වර්ෂයේ සුජාගේ රහස චිත්‍රපටයේ ඔස්සේ සිංහල සිනමාවට පිවිසි ඔහු වඩාත් කුසලතාපූර්ණ රංගන ශිල්පියෙක් පමණක්ම නොවේ. ඔහු ඉහළ ආදායම් වාර්තා ලැබූ චිත්‍රපටවල නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂකවරයෙක් වගේම තිරකතා රචකයෙක්. සෑම විටම සිනා මුස්ලිම් මූණෙන් සිටින මොහු ඒ නිසාම දෝ එදත් අදත් තවමත් තරුණයි. පිළිගන්න මේ අපූර්ව මිනිසා රාජ සිල්වා. Sirasa Dancing Stars. Sirasa Dancing Stars තුළින් ඔබ විසින්ම තෝරාපත් කරගත් බොහොම දක්ෂ නාට්‍ය ශිල්පීන් ශිල්පිනියන් 4 දෙනෙක් මේ වෙනකොට රැඳී සිටිනවා. ඒ අය අතරින් අද අපි ලබා දුන් තේමාවට අනුව මුලින්ම වේදිකාවට ගොස් නාට්‍යයේ යෙදෙන්නේ Sirasa Dancing Stars අංක 1 සාලිය සත්‍යජිත් සමග රෝහිණී. මම මේ පාර මගේ හින්දි ගීතවල නර්තනය චුට්ටක් විතර වෙනස් කරා. ටිකක් රොක් පැත්තට බර වෙන්න තමයි කරේ. මොකද මම ගොඩක් ඉන්දියන් ඩ්‍රෙස් කරලත් ඉන්දියන් විදිහටම සංස්කෘතික විදිහටත් මම නර්තනය යෙදුණා. නර්තනයට ලොකුම ක්‍රෙඩිට් එක යන්න ඕනේ රෝහිණීට. ඒ පාර්ට්නර්ෂිප් එක නැත්නම් අපිට මෙච්චර දුර එන්න බෑ. හොඳ නර්තනයක් ඉදිරිපත් කරොත් ප්‍රේක්ෂක ජනතාව එය ආදරෙන් වැළඳ ගනී කියලා මම හිතනවා. Get some chutti, tood do zanjeeron ko. Break free, get ready, kyunki aa rahe hain crazy four. Break free, gotta get some chutti, tood do zanjeeron ko. Break free, get ready, kyunki aa rahe hain crazy four. Crazy with a K, that's the way. Say K-R-A-Z-Z-Y. Do it anyway, just put the K in K-R-A-Z-Z-Y. Hey yo, hey yo, hey yo, la 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 la. Hey yo, hey yo, hey yo, la 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 la. Crazy four. Salia Satyajit. Let me hear you shout. Come on. निखर गया हुण प्यार हवा दे विच बिखर गया जग सारा निखर गया हुण प्यार हवा दे विच बिखर गया हुण जग सारा निखर गया हुण प्यार हवा दे विच बिखर गया जग सारा निखर गया हुण प्यार हवा दे विच बिखर गया दिल तेरा होई जाए अंबरां नूं छूई जाए मार उड़ाने दी खुशी कर गया हुण मौजा ही मौजा शाम सवेरे हुण मौजा ही मौजा याद हुण मौजा ही मौजा लौट बने हुण मौजा ही मौजा
රංගනය නර්තනයකට බැඳුනහම අපිට මං හිතන්නේ ඉන්දියානු සිනමාව අමතක කරන්න බෑ. ඒකම දැන් ඉන්දියානු සිනමාවේ ගීතත් මුල් කාලයට වඩා අද හුඟක් බටහිර පාණ්‍යත් එක්ක එකතු වෙලා හරි වේගවත් බොහොම ජව සම්පන්න නර්තනයන් ඉදිරිපත් වෙන්නේ. මං හිතන්නේ ඒක ඔබ දෙදෙනා හුඟක් උත්සාහ කරා ඒ තත්වයට ගන්න. මං හිතන හුඟක් දුර සාර්ථකයි. මම සුබ පතනවා. මම හිතන්නේ ඔබ ආපු ගමනේ ඔබ දැක්වූ විශිෂ්ටතම රංගනයන් අතරට අද නර්තනයේ ඉදිරිපත් වෙනවා කියලා තරංගයේ තුල තියෙන මේ ප්‍රමිතිය රඳවා ගන්න ඒ කරන කැපවීම ඉතාම අගය කරනවා. මම විශිෂ්ටතම රංගනයක් නර්තනයක් දැක්කා කියලා මේ වෙලාවේ කියන්න කැමතියි. මම සුබ පතනවා. ජනතාව අතර තිබුණා පොඩි මතයක් හින්දි නළු නිළියන් වගේ අපේ අයට රඟපාන්න බෑ කියලා නටන්න බෑ කියලා. මේ වැඩසටහනින් ඔප්පු කරලා තියෙනවා ඒක තනිකර බොරුවක් කියලා. ඇත්ත වශයෙන්ම මම මේක හුඟක් නැරඹුවා. අද අපිට දක්ෂයෝ ගොඩක් බිහි වෙලා තියෙනවා. මට හරි ආඩම්බරයි සාලිය මම වඩාගෙන හිටපු කොල්ලෙක් මේ වගේ නටනවායි කිව්වා. මම විශ්වාස කරනවා ඒ ශෛලියන් දෙක තුලින්ම ඔබ ඉදිරිපත් කරපු ඉදිරිපත් කිරීම අති විශිෂ්ටයි. මීට වැඩිය තව උපරිමයක් ඔබට තියනවාද කියන එකත් මට සැකයක්. මම හිතන්නේ ඔබගේ හැම දෙයක්ම අද එළියට දැම්මා කියලා මම විශ්වාස කරනවා. මේ තාක ඔබ හැම වටේ කිරීම විශිෂ්ටතම ඉදිරිපත් කිරීම ඉදිරිපත් කරේ අද. අඩංගු එකම නිෂ්පාදනය නෙස්ටමෝල් ක්‍රියාශීලී ජීවිතයකට නෙස්ටමෝල්. අපි විනිශ්චය මණ්ඩලයේ අදහස් කොහොමද කියලා දැනගනිමු. මුලින්ම අපි යමු මාල්නි ෆොන්සේකා මහත්මිය ළඟට. ලකුණු 10ක් ඇය ලබා දෙනවා. රවින්ද්‍ර රන්දිනී මහත්මයාගෙන් ලැබෙන ලකුණු සංඛ්‍යාව තවත් ලකුණු 10ක්. රෝසි සේනානායක මහත්මිය ලබා දෙන ලකුණු සංඛ්‍යාව තවත් ලකුණු 10ක්. උපරිම ලකුණු සංඛ්‍යාව ලබාගෙන තිනවා අද සාලිය සහ රෝහිණී. SDS හිස්තනක් අංක 1 ටයිප් කරලා සෙන්ඩ් කළ යුත්තේ 7788ට. ඒ වගේම ලංකා බෙදුරුකතර මාර්ගයේ ඔස්සේ මේ වගේ අතපය හොලවන්නේ නැතුව 1577 ඩයල් කරලා ඔබට පුළුවන් ඔබේ මනාපය ලබා දෙන්න. සාලිය සහ රෝහිණීගේ අංකය වන්නේ අංක 1.